Hi, let's make lasagna. ඉතින් මම දන්නවා හැමෝම ලසන්ය කන්න හරිම ආසයි කියලා. ඒ නිසාම මම අද ඉක්මනින් හදාගන්න පුළුවන් ලසන්ය රෙසිපි එකක් අරගෙන තමයි ආවේ. ඉතින් අපි බලමු කොහොමද මේක ඉක්මනට හදාගන්නේ කියලා. මේ වගේ පොට් එකකට වතුර දාලා ওই විදිහට ලුණුත් දාලා ඔගොල්ලෝ එක ලිපේ තියාගන්න ඕනේ. ඊට පස්සේ අමතක කරන්න එපා මේ විදිහට ඔලිව් ඔයිල් ඇඩ් කරන්න. ඊට පස්සේ අපි මේක වතුර එක ටිකක් රත් වෙනකන් ලිපේ තියනවා. විනාඩි 2ක් විතර රත් වුණාට පස්සේ මෙන්න මේ ලසන්ය ෂීට්ස් එකෙන් එක අපි වතුර එකට එකතු කරගන්න ඕනේ. ලසන්ය ෂීට්ස් ඕගොල්ලන්ට සුපර් මාකට්ස් වලින් හොයාගන්න පුළුවන්. මම මේ එක පැත්තට ලසන්ය ෂීට් එක දාන්න හේතුවක් තමයි මගේ කලින් බෑඩ් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඒ මොකද ඔක්කොම එකපාර දාලා ඒ ලසන්ය ෂීට්ස් එකෙන් එකට ඇලෙන්න ගත්තා. ඉතින් මේක එක ටිප් එකක් මම මේ විදිහට දාන එක. ඉතින් ලසන්ය ෂීට්ස් ටික මෙතන මේ විදිහට රෙඩි වෙනකොට අපි අපේ ෆිලින් එකට අවශ්‍ය දේවල් ටික ලෑස්ති කරගන්න. මෙතනදි මම ඉස්සෙල්ලම ගත්තේ කැරට්. මම සම්පූර්ණ කැරට් අල දෙකක් අරන් තියෙනවා. ඒකත් අපි කපා ගන්න ඕනේ කොටු හැඩයට. මේ විදිහට මේක තමයි ඇත්තටම කොටු හැඩයට කපා ගන්න පුළුවන් ලේසිම විදිහ. මං අනිත් එක තමයි මෙතනදි කියන්න ඕනේ ලසන්ය රෙසිපීස් ගත්තාම ඔයගොල්ලන්ට ගොඩාක් රෙසිපි වීඩියෝස් තියෙනවා. ඉතින් එක එකනා එක විදිහට හදනවා ඇති, එක ඉන්ග්‍රීඩියන්ට්ස් දානවා ඇති. ඉතින් මේක ඇත්තටම මගේ විදිහ මේක මට ලේසියෙන් හදා ගන්න පුළුවන් රෙසිපි එකක්. ඉතින් අර අපේ කාර්ය බහුල ජීවිතෙත් එක්ක අර අපි කියන්නේ ටක් ටුක් ගාලා හදාගන්න රෙසිපි එකක් තමයි මේ. හැබැයි ඉතින් මම කියන්න ඕනේ මේ විශේෂයෙන්ම රසය නම් කිසිම වෙනසක් නැහැ. ඔයගොල්ලෝ හදලා බලන්න අනිවාර්යයෙන්ම. මේක හරිම රසයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි චූටි කොටු වලට කැරට් එක කපා ගත්තේ. ඊට පස්සේ අපිට නැතුවම බැරි ගාලික්. මම මෙතනදී අරන් තියෙනවා සොළු ලුණු බික් 5ක් විතර. ඉතින් ඒකත් මම චූටියට චොප් කරගන්නවා. මොකද චූටියට චොප් කරගත්තාම එකක් තමයි රසයත් වැඩි. අනිත් එක ඒක අපිට හොඳට මික්ස් කරගන්නත් පුළුවන්. අනිත් එක තමයි මම විශේෂයෙන් කියන්න ඕනේ මගේ හැම කෑමකටම මම සාමාන්‍යයෙන් මේ සුදු ලුණු එකතු කරනවා. මොකද සුදු ලුණු හරිම ගුණ නිසා. ඊට පස්සේ මම එකතු කරගන්නවා බීලුණු අනියන්. බීලුණු ගෙඩි භාගයක් මෙතන තියෙනවා. ඒකත් මම පොඩියට තමයි කපාගන්නේ. මේ විදිහට කපාගෙන ආයෙත් මම ඒවා චූටි කොටු විදිහට කපා ගන්නවා. ඒ අතරේදී ඔන්න අපේ ලසන්ය ෂීට්ස් ටිකත් තැම්බිලා ඉවරයි. මෙතනදී අනිත් ටිප් එක තමයි මම මේ වෙනම භාජනයකට අරන් තියනවා. ඕගොල්ලෝ මතක ඇතුව ඒ භාජනයේට අනිවාර්යෙන් සීතල වතුර දාලා තියන්න. එතකොට එකිනෙකට ඇලෙන්නේ නැහැ. ඔන්න ඉතින් අපි දැන් හදන්නේ ෆිලින් එක හදන්න. ඒකට මම ආයෙත් පොට් එක ලිපේ තියලා ඔලිව් ඔයිල් ටික දාගත්තා. දැන් ඔලිව් ඔයිල් ටික හොඳට රත් වෙලා තියෙන්නේ. ඒකටම අපි අර කපාගත්ත කැරට් ටික දානවා. ඉතින් මෙතනදී මම කියන්න ඕනේ කැරට් බොයිල් කරලා අරගෙන නැති නිසා මම විනාඩි 3-4ක් මේ තෙලෙන්ම එක තැම්බෙන්න දෙනවා. ඉතින් ওই විදිහට ඒක තැම්බීගෙන එනකොට තමයි මම ඉතුරු ටික මේකට ඇඩ් කරන්න ගන්න. ඒ තමයි අපි චොප් කරගත්ත ගාලික්. අපි ඒකට එකතු කරගන්නවා. ඒකත් හොඳට මික්ස් කරගන්නවා. මේ ටික මික්ස් වෙනකොට අපි ආයෙත් චොප් කරගත්තා. ඔයගොල්ලෝ දන්නවා අනියන්. ඒ අනියන් ටිකත් මේකට දාලා මෙන්න මේ විදිහට හොඳට මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ මම මෙතනදී අද අරන් තියෙන මේ මින්ස් චිකන් මීට් එක ඕගොල්ලන්ට ෆ්‍රෙෂ් මින්ස් චිකන් හරි මින්ස් බීෆ් හරි ගන්න පුළුවන් නම් ඒත් කමක් නැහැ. නමුත් මට අද හොයාගන්න පුළුවන් වුණේ මේ ෆ්‍රෝසන් එක. මේක ඇත්තටම ලසන්ය එක මම හිතන්නේ බීෆ් වලින් හැදුවාම තමයි ගොඩක් රස ගොඩක් තියෙන්නේ බීෆ් ලසන්ය තමයි. නමුත් මම බීෆ් කන්න නැති නිසා මම මේක එකතු කරගත්තා. ඉතින් ඒකත් එකතු කරගත්තට පස්සේ මේ විදිහට හොඳට මේ ටික ඔක්කොම එකතු වෙන විදිහට හොඳට මික්ස් කරගන්න ඕනේ. ඊට
ඊට පස්සේ ඔය ටික මික්ස් වුණාට පස්සේ මම මේ ඇඩ් කරගන්නේ ටොමැටෝ පේස්ට් එක. ඉතින් ගොඩක් අය මගේ ළඟ නම් ඇත්තටම මම සාමාන්‍යයෙන් මේ ටින් තියනවා. මොකද ලේසි නිසා ටක් ගාලා ඕක තමයි ඇඩ් කරන්නේ. සමහරු නම් ඉතින් අර ඔරිජිනල්ම ටොමැටෝ දාලා ඒ පියුරි එක හදා ගන්නවා. නමුත් මට වෙලාව නැති නිසා මම ටක් ගාලා මේ ටින් එකේ තියෙන ටොමැටෝ පේස්ට් එක එකතු කළා. ඊට පස්සේ මම මේ ඔරිගානෝ ලීෆ් එකතු කරනවා. මේකෙනුත් හොඳ රසයක් ඕගොල්ලන්ට එනවා. ඒක නැත්තම් කමන්නේ, ඒක ඔප්ෂනල්. ඊට පස්සේ මතක ඇතුව මේකටත් ඕගොල්ලන්ගේ රසයේ හැටියට අනිවාර්යෙන් ලුණු එකතු කරගන්න. ඊට පස්සේ මේකත් හොඳට මික්ස් කරගන්න ඕනේ. දැන් ඉතින් අපේ ලසන් එකේ ෆිලින් එක ගොඩක් දුරට හැදිලා ඉවරයි. මේකේ අන්තිමට මම මෙන්න මේ විදිහට ටොමැටෝ සෝස් එක එකතු කරනවා. මොකද මේකෙනුත් හොඳ රසයක් එනවා. ඒ වගේම අර ඩ්‍රයිවට තියෙන එක පොඩි ලික්විඩ් ගතියක් එනවා. ඒ වගේම මේකේ අර පැණි රසකුත් එක්ක හොඳ රසයක් එනවා. අපේ අර ටොමැටෝ පේස්ට් එක කොහොමද දාලානේ තියෙන්නේ. එතකොට ඇත්තටම රසයි. ඉතින් ඔන්න අපේ ෆිලින් එක නම් දැන් ඉවරයි. දැන් තමයි අපි බෙෂමල් සෝස් එක හදාගන්න යන්නේ. ඒකට මේ විදිහට බටර් මේස හැඳි 3ක් දාගන්න. ඒක දැන් හොඳට ගින්දරේ ඒක මෙල්ට් වෙලා තියෙන්නේ. ඒකටම ඕගොල්ලෝ මෙතන හරියටම පාන් පිටේ මේස හැඳි එකහමාරක් වගේ ඇඩ් කරගන්න ඕනේ. මේකට ඕගොල්ලෝ විස්ක් එකක් පාවිච්චි කරනවා නම් හොඳයි. මොකද අර පාන් පිටි බටරුයි එකතු වුණාම එතකොට කැටි ගහන්න නැති වෙන්න තමයි අපි මේ විස්ක් එක පාවිච්චි කරන්නේ හැන්දකට වැඩිය. ඉතින් ඊට පස්සේ අපි ඒක හොඳට මික්ස් වුණාට පස්සේ එකතු කරගන්න ඕනේ ෆ්‍රෙෂ් මිල්ක්. ෆ්‍රෙෂ් මිල්ක් ඇත්තටම ඕගොල්ලෝගේ සෝස් එකේ thickness එක අනුව ඕගොල්ලෝ ඒක හදාගන්න. දැන් මම මේක විස්ක් කර යනකොට මට තේරුණා ඒක ටිකක් තික් වැඩි වේගන එන්නේ කියලා. ඒ නිසා මම ආයෙත් ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් මේ විදිහට එකතු කරගන්නවා. ඒ විදිහට ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගත්තට පස්සේ අපේ බෙෂමල් සෝස් එකට අපි ඒකෙත් රස අනුව මතක ඇතුව ලුණු එකතු කරගන්න. ඒ වගේම මම මෙතන ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. ඉතින් දැන් අපේ බෙෂමල් සෝස් එක නම් ඇත්තටම හදාගෙන ඉවරයි. මේ විදිහට ආයෙත් මම විස්ක් කරගන්නවා. ඊට පස්සේ මේකේ අන්තිමට මේ මම පාමසන් චීස් එකතු කරගන්නවා. මේකත් ඇත්තටම ඔප්ෂනල්. තියෙනවා නම් දාන්න, නැත්නම් ගැටලුවක් නැහැ. දැම්මහම රස වැඩි. ඊට පස්සේ ඔන්න දැන් අපේ බෙෂමල් සෝස් එක හරි. දැන් අපි යන්නේ අපේ ලසන්යා එක සෑන්ඩ්විච් කරගන්න. මම අරන් තියෙන්නේ ෆොයිල් කන්ටේනර් එකක්. ඉතින් ඉස්සෙල්ලා මම දාගන්නේ අපි හදාගත්ත ෆිලින් එක දාලා පළවෙනි ලේයර් එක විදිහට ওই විදිහට තමයි දාන්නේ. ඊට පස්සේ අපි මේක උඩට දාන්නේ බෙෂමල් සෝස් එක. ප්‍රශ්නයක් නෑ. ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ ලසන ෂීට් එක ෆස්ට් ලේයර් එක විදිහට දාලා පටන් ගන්න. හැබැයි මතක තියාගන්න අපේ ෆිලින් එක දාලා ඉවරුණාට පස්සේ ඒකට උඩින් වැටෙන්න ඕනේ බෙෂමල් සෝස් එක. ඉතින් මේකෙන් පස්සේ දැන් අපි බෙෂමල් සෝස් එක දාගත්තට පස්සේ ඒක ওই විදිහට ලස්සනට අපි කවර් කරගන්නවා. ඊට පස්සේ අපේ ලසන්න ෂීට් එක මේ විදිහට දාගන්නවා. මේක තමයි මගේ එකේ පළවෙනිම ලසන්යා ෂීට් ලේයර් එක. ඊට පස්සේ ඉතින් ආයෙත් අපි පුරුදු විදිහටම ෆිලින් එක මේ විදිහට දාගන්නවා. ආයෙත් බෙෂමල් සෝස් එක දාගෙන ඒක අපි හොඳට කවර් කරගන්නවා. ඉතින් ඔයගොල්ලෝ ගන්න එක එක කන්ටේනර්ස් වල ගැඹුර අනුව ඔයගොල්ලෝ ලේයර්ස් ප්‍රමාණය මීට වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ ගන්න භාජනය අනුව තමයි. අනිත් එක තමයි මේක oven එකේ හරි එයාර් ෆ්‍රයර් එකේ හරි හදන හින්දා මතක තියාගන්න. වීදුරු එකක් ගන්නවා නම් Pyrex එකක් ගන්න, නැත්නම් foil එකක් ගන්න. නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් කේක් ට්‍රේ එකක් උනත් හදන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් මේ විදිහට අපේ මගේ ෆයිනල් ලේයර් එකේ ඉවරුණාට පස්සේ ආයෙත් බෙෂමල් සෝස් එක දාලා ඕක තමයි අන්තිම ලේයර් එක. ඒක උඩින් මම මේ දාගන්නේ මොසරෙල්ලා චීස්. ඉතින් ඇත්තටම මොසරෙල්ලා චීස් කන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඕගොල්ලන්ට ෆුලිම කවර් කරගන්න පුළුවන්. මොසරෙල්ලා චීස් වලට ආස නැති, මොසරෙල්ලා චීස් හොඳ නැති අය ඉන්නවා නම්
සාමාන්‍යයෙන් පොඩ්ඩක් වගේ දාගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මොසරෙලා චීස් දාගත්තට පස්සේ අමතක කරන්න එපා ආයෙත් උඩ ටොප් එක විදිහට කෙචප් නැත්නම් ටොමැටෝ සෝස් ටිකක් මේ විදිහට දාගන්න. ඊට පස්සේ මම නම් ඇත්තටමයි තියෙන්නේ එයා ෆ්‍රයර් එකක්. ඒ නිසා මම මෙන්න මේ විදිහට එයා ෆ්‍රයර් එකට තමයි දාගන්නේ. සෙල්සියස් අංශක 120ක් අතර තමයි මම දාන්නේ. ඒකත් මෙතන මම 15කට තමයි කරකවන්නේ. ඒ හොඳටම ඇති. ඉතින් මේකත් පොඩ වෙනස් වෙනවා ඇති එකිනෙකනාගේ මේ එයා ෆ්‍රයර් එකේ විදිය අනුව. ඉතින් මේ තමයි ෆයිනලි මං හදපු ලසන්නියගේ. ඉතින් ඔයගොල්ලෝ රස බලලා මට අනිවාර්යෙන් කියන්න. Thanks for watching.